හායි ඉතින් ඔයාලට කොහොමද? අද අපි බලමුද ડિප්‍රෙෂන් වලින් බේරෙන්නේ කොහොමද කියලා. යථාර්ථය, මනෝවිද්‍යාව, ඩිප්‍රෙෂන් ගැන වෛද්‍යමය පැත්තත් සරලව එකතු කරලා තමයි මම මේ කතා කරන්නේ. ඩිප්‍රෙෂන් වෙන්නේ ඇයි කියලා ඔයාලා දන්නවද? වෛද්‍ය විද්‍යාවෙන් බැලුවම ඩිප්‍රෙෂන් කියන්නේ හිතේ රසායනික දේවල් කියන කෙමිකල්ස් ටිකක් අවුල් වෙලා යනකොට මොලේ සෙරටොනින්, ඩෝපමින් වගේ දේවල් අඩු වෙනවා. ඒව තමයි ඔයාලට සතුට හැඟීම ශක්තිය දෙන්නේ. ඒකට හේතු වෙන්නේ ජීවිතයේ ලොකු ප්‍රශ්න, කියන්නේ ස්ට්‍රෙස්, ටිකක් ජානමය හෝමෝන අවුල් නැත්තම් ට්‍රෝමා එකක් කියන ලොකු සිද්ධියක් වගේ වෙන්න පුළුවන්. ඒක ඔයාගේ ජීවිතේ නෙමෙයි, ජීවිතේ වැරැද්දක් නෙමෙයි. ඒක ඇඟේ වෙනසක් විතරයි. වෙන්න කලින් නවත්තන්නේ කොහොමද කියලා අපි දැන් බලමු. ડિප්‍රෙෂන් එනවා කියලා හිතනවා නම් ඒකට කලින් ටිකක් සැලකිලිමත් වෙන්න පුළුවන්. අපි දැන් බලමුකෝ ඒකට පියවර මොනවද කියලා. ඔයා මුලින්ම වගේ නිින්දට ඉඩ දෙන්න ඕන. නිින්ද මදි වුණාම මොළයට රසායනික දේවල් හරියට වැඩ කරන්න බෑ. දවසට පැය 7-8ක් අපි නිදා ගන්නම ඕන. කෑම ගැන හිතන්න. සීනි ගොඩක්, ජංක් ෆුඩ් වැනි කෑම හිතට බරක් වෙනවා. ඒ ලෙවල පළතුරු මාළු වගේ දේවල් ටිකක් කන්න ඕන. කතා කරන්න. ප්‍රශ්න ඇතුළේ තියාගෙන ඉන්න එපා. යාළුවෙක් පවුල කෙනෙක් එක්ක හිතේ තියෙන බර බෙදා ගන්න ඕන. ඊළඟට හොඳම දේ තමයි ටිකක් හොඳට හුස්ම ගන්න ඕන. ටික වෙලාවක් ඇස් පියාගෙන හුස්ම ගැඹුරට ගන්න, පිට කරන්න. ඒකෙන් මොළයට සැනසීමක් එනවා. calm the nervous system calm වෙනවා එතකොට. ඒත් දැන් අපි හිතමුකෝ ඔයාට මේ වෙද්දී ડિප්‍රෙෂන් ඇවිල්ලා ඉවරයි කියලා. ඒත් බය වෙන්න දෙයක් නෑ. ඔයාට තවමත් ඒක එක්ක ජීවත් වෙන්න පුළුවන්. පොඩි රිද්මයක් හදා ගන්න ඕන. ඩිප්‍රෙෂන් එක දවස ඇදිලා යනවා වගේ. උදේට ඇඳෙන්න නැගිටින එක, දත් මදින එක, තේ එකක් බොන එක වගේ පොඩි දේවල් දවසට දාගන්න ඕනේ. ඒකෙන් හිතට පුරුද්ද කියන රූටින් එකක් ලැබෙනවා. හිතේ බර ලියලා දාන්න ඕනේ. හිත ඇතුලේ ගොඩක් දේවල් රැඳිලා තියෙනව නේද? පොඩි කොලයක මට අද බරයි, මේකට බයයි වගේ ලියලා තියන්න. මනෝවිද්‍යාව මේකට ජර්නලින් කියලා කියනවා. ඒකෙන් හිතට ටිකක් සැහැල්ලු වෙනවා. වෛද්‍ය උපදෙස් ගන්න එකත් අපි අනිවාර්යෙන්ම කරන්න ඕනේ. ඇඟට රසායනික දේවල් අඩු වෙලා තියෙනවා නම් වෛද්‍යවරයෙක් එක්ක කතා කරලා බෙහෙත් එකේ ඇන්ටි ડિප්‍රෙසන්ට් හරි උපදෙස් හරි ගන්න පුළුවන්. ඒක ලැජ්ජාවක් නෙමෙයි. ඒක උදව්වක් විතරයි. ඔයාට තවමත් ලෝකේ ඉඩ තියෙනවා. ડિප්‍රෙෂන් ආවට ඒක ඔයාගේ ජීවිතයේ අවසානය නෙමෙයි. ඒක ඇඟේ හිතේ වෙනසක් විතරයි. ඔයා උදේට හැරෙනවා, හුස්ම ගන්නවා. ඒකම ලොකු ජයග්‍රහණයක්. ටික ටික ඉස්සරහට යන්න. ඔයා ගිනා ඔයාගේ උත්සාහය ඒ හැම එකම ලෝකෙට වටිනවා. තේරුණාද?